අද අපි ඉගෙන ගමු එදිනෙදා සංඥා භාෂාව භාවිතයේදී වැදගත් වන සංඥා කිහිපයක්. මම Facebook එකේ පෝස්ට් එකක් දැම්මා සංඥා භාෂාවට අනුව ඔයාගේ නම කියන්නේ කොයි විදිහටද කියලා දැනගන්න කැමති අය ඉන්නවා නම් ඒ පෝස්ට් එකට පහලින් ඔයාගේ නම කමෙන්ට් කරන්න කියලා. ඒ පෝස්ට් එකට කමෙන්ට් කරපු අයගේ නමුත් මම මේ වීඩියෝ එක අවසානයේදී සංඥා භාෂාවට අනුව කියන්නේ කොයි විදිහටද කියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉස්සරලාම අවුරුද්ද. නැවතත් බලන්න අවුරුද්ද. ඊට පස්සේ අපි බලමු වෙලාව. නැවතත් බලන්න තත්පර. නැවතත් බලන්න මිනිත්තු. නැවතත් බලන්න පැය. නැවතත් බලන්න අද. නැවත බලන්න හෙට. නැවත බලන්න ඊට පස්සේ අපි බලමු ඊයේ. නැවත බලන්න අනිද්දා. නැවත බලන්න ඊට පස්සේ අපි බලමු පෙරේදා. නැවත බලන්න මේ වීඩියෝ එකේදී මුහුණේ ඉරියව් මම සංඥාවත් එක්ක භාවිතා කරා. ඉතින් ඔයාලා නැවතත් මේ වීඩියෝ එක බලන්න කියලා ආරාධනා කරනවා. මේ මුහුණේ ඉරියව් වැදගත් වෙනවා සංඥා භාෂාව හැසිරවීමේදී. ඒ නිසා නැවත නැවත බලලා මේ සංඥා ඔබ හුරු වෙනකොට මුහුණේ ඉරියව් ඔබ අනුගමනය කරන්න කියලා මම මේ වීඩියෝ එකේදී ඔයාලා හැම කෙනෙක්ටම මතක් කරනවා. එහෙනම් අපි ඉක්මනට බලමු අද ඉගෙන ගත්ත සංඥා ටික කොයි විදිහටද ඉදිරිපත් කරන්න කියලා. මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලට ගොඩක් ස්තුතියි. අමතක වුණානේ මම ඔයාලට පොරොන්දුවක් වුණා. මම Facebook එකේ දාලා තිබ්බ පෝස්ට් එකට කමෙන්ට් කරලා තියන අයගේ නම් මේ වීඩියෝ එක අවසානයේදී කතා කරනවා කියලා කිව්වා. අපි බලමු පළවෙනි කමෙන්ට් එක දාලා තිබ්බේ නදුන් ධනංජය. නදුන් ධනංජයගේ නම සංඥා භාෂාවට අනුව ඉදිරිපත් කරන්නේ කොයි විදිහටද කියලා අපි දැන් බලමු. නදුන් ධනංජය. දෙවනියට කමෙන්ට් කරලා තිබ්බේ තෙරංජන් ලියනගේ. අපි බලමු තෙරංජන්ගේ නම සංඥා භාෂාවට අනුව ඉදිරිපත් කරන්නේ කොයි විදිහටද කියලා. ලියනගේ. ඊට පස්සේ අපිට කමෙන්ට් කරලා තිබ්බේ මහින්ද අජිත් කුමාර. අපි බලමු එයාගේ නම සංඥා භාෂාවට අනුව ඉදිරිපත් කරන්නේ කොයි විදිහටද කියලා. අජිත්. කුමාර. හතරවෙනියට කමෙන්ට් කරලා තිබ්බේ ධනුෂිකා. අපි බලමු ධනුෂිකාගේ නම සංඥා භාෂාවට අනුව ඉදිරිපත් කරන්නේ කොයි විදිහටද කියලා. ඉතින් ඔන්න මම පොරොන්දුව ඉෂ්ට කරා. මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලා හැම කෙනෙක්ටම නැවතත් කියනවා ගොඩක් ස්තුතියි. සංඥා භාෂාව ඉගෙන ගන්න කැමති. එහෙමත් නැත්නම් සංඥා භාෂාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔයාලගේ යාළුවෙක්වත් මතක ඇතුව මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා.
ඔයා මගේ channel එකට තවමත් අලුත් කෙනෙක් නම් පහතින් තියෙන රතු පාට subscribe button එක press කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් තමයි මම මේ වගේ දාන videos ඉක්මනටම ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. මාව සම්බන්ධ කරගන්න පුළුවන් social media වල links මම පහළ description එකේ දාලා තියෙනවා. ඒවට ගිහින් follow කරන්න, like කරන්න. අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෝ අතරත් මතකැතුව share කරන්න. මම මේ වගේ වීඩියෝස් ගොඩක් සංඥා භාෂාව පිළිබඳව කරලා තියෙනවා. අනිවාර්යෙන් ඒවත් channel එකට ගිහින් බලන්න කියලා ඔයාලා හැම කෙනෙක්ටම මතක් කරනවා. මේ වගේම තවත් වීඩියෝ එකකින් ඔයාලා ළඟට එනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.